අපි රටක් වශයෙන් සුවිශාල ව්‍යසනයකට මුහුණ දීලා තියෙනවා කියන එක පැහැදිලි. ඒ වගේම අපි රටක් විදියට අපේ සියලුම ભેද පස කළා. අපිට හැම වෙලාවෙම මේ රිසිලන්ට් අපිට ඒ ස්ථාර බව ශක්තිය තිබෙනවා නැගී සිටින්න. ඒ නිසා ජනාධිපතිතුමාත් මේ ප්‍රකාශ කළා අපිට බිඳුවෙන් පටන් ගන්න තිබෙනවා නම් අපි බිඳුවෙන් පටන් ගන්න අදට වඩා හොඳ රටක් හදන බව. අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා පොදුවේ රටේ පොදු මහ ජනතාවට ඒ වගේම විපක්ෂීය පක්ෂ නායකයන්ට මන්ත්‍රීතුමාලාට ප්‍රාදේශ සභා සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ කාලයක් මේ තාක් දුර මේ ආපදා කටයුතු විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙන ඒවට ලබා දෙන සහයෝගය පිළිබඳ. ඒ වගේම තමයි මේ සිද්ධිය ඇති වෙන්න කොටම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මෙතන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවලා කතා කළා. එතනින් යම්කිසි තීන්දුව ප්‍රමාණයක් ගත්තා. අපි 27 සහ 28 දවස් දෙකේදී ගරු කතානායකතුමනි අපි ලංකාවේ ආපදා කළමනාකරණ කමිටු සියල්ලම කැඳෙව්වා. 25ම කැඳෙව්වා. සමහර එක අවස්ථාවකට වඩා කැඳෙව්වා. ඊට පස්සේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ ආපදා කළමනාකරණ කමිටුත් කැඳෙව්වා. ඒවා පමණ අපි දන්නවා කමිටු කැඳෙව්වටම වැඩ වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ගරු අගමැතිතුමිය සහ විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ 나යකයන් ඉන්න මන්ත්‍රීවරුන් සිටින National Disaster Management Council කැඳෙව්වා. ඊට පස්සේ විපක්ෂීය පක්ෂ නායකයන් කැඳෙව්වා. ඒකට විපක්ෂීය පක්ෂ නායකයන් සියලු දෙනාම සම්බන්ධ වුණා. එතනදී වුන් වැදගත් සාධනීය යෝජනා ඉදිරිපත් කරා. ඒත් එකක් තමයි හදිසි නීතිය පනවලා මේ තත්ත්වයට මුහුණ දෙන්න කියලා. ඉතින් අපි ඒක අනුව තමයි ජනාධිපතිතුමා කියුවා අපි හදිසි නීතිය පනවලා තිබෙනවා. මේ ආපදා කළමනාකරණයට පමණක් කිසිම ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට වෙන දෙයකට යොදා ගන්න නැහැ කියන. ඒ නිසා ඒකට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පත් කළා තිබෙනවා. ඒ වගේම ඊටාම දැන් අපිට ජීවිතය පටන් ගන්න පුළුවන්. දැන් රටේ දකුණු පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ විශාල කොටසක් ඒ වගේම සෑම හුඟක් දිස්ත්‍රික්කවල හැමතැනම රතු පාට වෙලා තිබුණාට පෙනුනට සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල විශාල ගැටලු නැහැ. නිසා ජීවිතය පටන් ගන්නවා. අපි පාරවල් හදන්න පටන් අරන් තිබෙනවා. වතුර දෙන්න පටන් අරන් තිබෙනවා. ප්‍රවාහනය පටන් අරන් තිබෙනවා. ඉතින් ඒ නිසා සෞඛ්‍ය සේවා කාර්යක්ෂම කරන්න පටන් අරන් තිබෙනවා. ඒ අතරේ මධ්‍යම පළාතේ නුවරඑළිය කොත්මලේ සිරවී සිටි ජනතාව අපි චොප් ප්ලේන්ස් ගණනාවක් යවලා ගෙනාවා විදේශිකයන් ඇතුළුව. ඒ වගේම අද එතන ඊයේ SF කමාන්ඩෝස්ලා ගියා පයින් එම තවලන්තන්නට නුවරඑළියේ සිට ගිහිල්ලා එතන ඒගොල්ලන් අද දිනේදී එතන බේස් කැම්ප් එකක් දානවා. අපි දවස් 3කට අවශ්‍ය කරන ආහාර කොත්මලේට යවුවා. ඊයේ ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ නුවර දිස්ත්‍රික්කයේ මේ වගේ විශාල ඒ වගේම පුත්තලම් දිස්ත්‍රික්කය. අද ගත්තොත් තාම කමියුනිකේෂන් හොඳටම නැති පළාත ගත්තොත් පුත්තලම සිට මුන්දලම දක්වා ප්‍රදේශයේ ගැටලුව තිබෙනවා. ඒ වගේම මේක බේර ගන්න කියලා ගුවන් හමුදා නියමුවෙක් සහ නාවික හමුදාවේ 5 දෙනෙක් මුලතිව්වල මොය කපන්න ගිහලා තමයි මේ 5 දෙනා යන්නේ නැති වෙන්නේ. ඒ නිසා නායාරු බ්‍රිජ් කැඩලා තියෙනවා. අපි නායාරු බ්‍රිජ් එකට අපි දැන් බේලි බ්‍රිජ් එකක් හදන්න යනවා. ඒ නිසා ගරු කතානායකතුමනි අපි උපරිම මහන්සි වෙනවා. ඉතින් එතෙන්දී තමයි අපි අද ඉල්ලා සිටියේ අද දිනේ මොකද ගින්න තිබෙන අවස්ථාවේ තමයි ගරු කතානායකතුමනි අපි නිවන්න ඕනේ. වතුර ගහන්න ඕනේ. නැතුව අපි ගින්න තියෙද්දි වෙන දේවල් කරලා පස්සේ වතුර ගහුවට වැඩක් නැහැ.